පැවති වැසි තත්ත්වයේ යම් අඩුවීමක් අද සහ හෙට බලාපොරොත්තු වෙන්න පුළුවන් අද දිනේ සිට. නමුත් මේක මේ తాවකාලික අඩුවීමක්. මොකද මෝසම් කියන එක සම්පූර්ණ මෝසම් තත්ත්වය ඉවත් වෙලා නැහැ. නිර්දිග මෝසම් දැන් පවතින කාල සීමාවක් නිසා. නමුත් අද හෙට සහ අනිද්දා දිනවලදී ඒ වැසි තත්ත්වය අර පැවති ප්‍රමාණයෙන් අඩුවීමක් තියෙනවා. ඒ කියන්නේ උදේ කාලේ තමයි ගොඩක් වැසි ඇති වෙනවා නම් ඇති වෙන්නේ. ආය සවස් කාලේ දවල් කාලේදී වැසි තත්ත්වය අඩුවීමක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ තත්ත්වය ඉදිරියට දින කිහිපයක් පවතින්න පුළුවන්. ආය වැසි වැඩිවීමක් අපේක්ෂා කරොත් අපිට බලාපොරොත්තු වෙනවා තව දින සාමාන්‍ය 22 වෙනිදා 22 වෙනිදාන් පස්සේ වගේ සමහරවිට වැසි තත්ත්වයේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අර ඉරිදික පැවති මෝසම් සක්‍රිය තත්ත්වයේ යම් පසුබෑමක් තියෙනවා. නමුත් අනිද්දා වගේ දිනවල උදේ කාලේදී වැසි ඇති වෙන්න පුළුවන්. කොහොමද ඉරිදික කොටස්වල විශේෂයෙන්ම බස්නාහිර සබරගමු දකුණු වයම් පළාත්වල මේ උදේ කාලේදී මෝසම් සක්‍රිය පවතින අවස්ථාවෙන්නේ අපි දන්නවා උදේ සහ රාත්‍රී කාලය විතර උදේ කාලය තුලදී වැසි ඇතිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අර පැවති වැසි තත්ත්වයේ යම් වෙනසක් මේ කාල සීමාව තුළදී ඇති වෙන්න පුළුවන්. හොඳයි.